හලෝ යාළුවනේ ඔයාලට කොහොමද? ඉතින් ඔන්න මේ වීඩියෝ එක vlog එකක්වත් නෙවෙයි. ඔයාලා thumbnail එකෙන් දකින්න නැතිනේ මේ වීඩියෝ එක මොකද්ද කියලා. අද මේ වීඩියෝ මම ඔයාලට ගේන්නේ මගේ views 300 ගේ. නැත්නම් views ලක්ෂ 3ක් පැනපු වීඩියෝ එකට මට YouTube එකෙන් ගෙවපු ගාන ගැන. නැත්නම් මේ වීඩියෝ එකට මට ලැබිච්ච revenue එක ගැන. ඉතින් යාළුවනේ වැඩි කතාවක් නැතුව අපි ඉක්මනට වීඩියෝ එකට යමු. ඉතින් ඔයාලා මේ වීඩියෝ බලන්න අපේ channel එක තාම subscribe කරලා නැතුව නම් වීඩියෝ එකට like එකක් දාලා channel එක subscribe කරලා notification bell icon එක click කරලා තියාගන්නයි කියලා ආදරෙන් ඉල්ලනවා. ඉතින් යාළුවනේ අපි ඉක්මනට වීඩියෝ එකට යමු. ඉතින් යාළුවනේ ගොඩ දෙනෙක් මේ YouTube කරන්නේ YouTube channel එක පටන් ගන්න මුදල් ලිපීමේ බලාපොරොත්තු වෙන්නේ. නැත්තම් revenue එකක් ලබා ගන්න. ඒත් මේ YouTube channel එක නිකන් පටන් ගත්තු ගමන් අපිට සල්ලි උපයන්න බෑ. ඒකට අපි channel එක monetize කරන්න ඕන. ඒකට අපිට YouTube එකෙන් step කීපයක් දීලා දෙනවා. අපේ step ටික සම්පූර්ණ කරන් පස්සේ තමයි අපිට අපේ channel එකට monetization apply කරන්න පුළුවන් වෙන්නේ. long video content කරන අයට watch hour 4000කුයි තමන්ගේ channel එකේ subscribers ලා 1000යි complete කරන්න ඕන. එතකොට long video දාන අයට monetization apply කරන්න පුළුවන්. ඒ වගේම short video තමන්ගේ channel එකට දාන අය තමන්ගේ channel එකේ මුළු views මට මතක විදියට මිලියන 10 පහු කරන්න ඕන. එතකොට ඒ short video දාන අයට තමන්ගේ channel එකට monetization apply කරන්න පුළුවන්. අපි මේ monetization apply කරලා අපේ channel එක monetize වුණාන් පස්සෙත් අපිට යම් කිසි step කීපයක් තියෙනවා පව කරන්න. මට ඒවා හරියට සම්පූර්ණ මතක නැහැ. ඔයාලා ඕන කෙනෙක්ට ඒ step සේරම YouTube එකේ search කරලා බලා ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ මගේ views 300 ගේ. නැත්තම් 3 ලක්ෂ පහු කරපු වීඩියෝ එකට මට YouTube එකෙන් ගෙවපු revenue එක ගැනනේ. ඉතින් අපි දැන් ඒක ගැන කතා කරමු. ඉතින් යාළුවනේ ඔයාලා මගේ channel එකේ වීඩියෝ දිගටම බලලා තියෙනම් මම කලින් දාපු වීඩියෝත් බලලා තියෙනම් ඔයාලා දැකලා ඇති මම මේ vlog වීඩියෝ දාන්න කලින් දාලා තියෙන්නේ වෙන කැටගරි එක වීඩියෝ. මේ වීඩියෝ බලන ගමන් මගේ channel එකට ගිහින් බලන්න පුළුවන් මම කලින් දාලා තියෙන්නේ දිනේෂ් මුතුගල සර්ගේ වීඩියෝ. ඉතින් යාළුවනේ මම අද කතා කරන්න යන වීඩියෝ එකත් ඇති ඒ දිනේෂ් මුතුගල සර්ගේ වීඩියෝ කැටගරි එකට. ඒ කියන්නේ මගේ channel එකේ වැඩියෙන්ම views කියපු නැත්තම් පොපියුලර්ම වීඩියෝ එකට ලැබිච්ච revenue එක ගැන තමයි මම මේ කතා කරන්නේ. ඉතින් මේ ඔයාලා දැන් බලන වීඩියෝ එක මම රෙකෝඩ් කරන්නේ ජූනි 28 වෙනිදා. අද වෙද්දි මේ වීඩියෝ එකේ views 3,10,000 පහු කරලා තියෙනවා. ඉතින් යාළුවනේ අද වෙනකොට මේ views 3,10,000ට මට revenue එක නැත්තම් YouTube එකෙන් ගෙවලා තියෙනවා $76ක්. No, God! No, God, please, no! No! ඒ කියන්නේ $76ක් කියන්නේ ලංකාවේ සල්ලි වලින් රුපියල් 23000ක් වගේ. ඉතින් යාළුවනේ මේ views 300කේ views 3 ලක්ෂය පහු කරපු වීඩියෝ එකට මට YouTube එකෙන් රුපියල් 23000ක් විතර ගෙවලා තියෙනවා. ඉතින් යාළුවනේ මම මේ දිනේෂ් මුතුගල සර්ගේ වීඩියෝ දාන එක දැන් නවත්තලා තියෙන්නේ. මට ගොඩක් අය කිව්වා මගේම කියලා වීඩියෝ කරන්නයි කියලා. ඉතින් මටත් හිතුණා මට දිගටම මේ වීඩියෝ දාන්න බෑනේ. ඒක නිසා මාත් මගේම කියලා මොකක් හරි වීඩියෝ දාන්න ඕනේ කියලා. ඉතින් මම දැන් මාස කීපෙකින් නම් මගේ channel එකේ අප්ලෝඩ් කරන්නේ normal vlog video නැත්තම් travel vlogs. ඉතින් යාළුවනේ මේ කැටගරි එක වෙනස් කරපු හින්දා මගේ channel එකේ දාන වීඩියෝ වර්ග වෙනස් කරපු හින්දා මගේ channel එකේ reach ගොඩක්ම අඩු වුණා. මොකද මගේ channel එකට ගොඩක් අය එකතු වෙලා තියෙන්නේ දිනේෂ් මුතුගල සර්ගේ වීඩියෝ බලලානේ. ඒක නිසා මගේ channel එකේ දැන් වීඩියෝ දාන කැටගරි එකට reach ටිකක් අඩුයි. ඒක නිසා ඔයාලා මගේ channel එක share කරලා මගේ channel එක grow කරගන්න උදව්වක් දෙන්න කියලා ඔයාලට ආදරෙන් ඉල්ලනවා. ඔන්න දැන් මෙයාට හයිය වහින්න පටන් ගත්තා යාළුවනේ. ඒක නිසා පොඩ්ඩක් ඒ සද්දෙත් ඒ වේග ගණන් ගන්න එපා. Nice. ඉතින් යාළුවනේ මේ මගේ channel එකේ reach එක අඩු වෙච්ච නිසා මේ වීඩියෝ බලලා මගේ channel එකේ කලින් වීඩියෝත් බලලා මගේ channel එක ටිකක් grow කරගන්න උදව්වක් දෙන්නයි කියලා ආදරෙන් ඉල්ලනවා. මගේ channel එකේ reach එක ගොඩක් අඩු වෙන්න බලපාපු ලොකුම හේතුවක් තමයි යාළුවනේ මං ගිය ජනාධිපතිවරණ දවස්වල ෂෝට් වීඩියෝ එකක් අප්ලෝඩ් කරා. ඒකට views මාසයක් වගේ ඇතුළත 2 මිලියන් පහු කරා. ඒක මගේ අතින් වැරදීමකින් ඩිලීට් වුණා. ඉතින් ඒ ෂෝට් වීඩියෝ එකෙන් මගේ channel එකට ලොකු ඉම්ප්‍රෙෂන් එකක් ආවා. එතකොට ඒ වීඩියෝ එක ඩිලීට් වුණාන් පස්සේ ඒ ආපු ඉම්ප්‍රෙෂන් එක සම්පූර්ණයෙන්ම නැති වෙනවා. ඉතින් ඒ ෂෝට් වීඩියෝ එක ඩිලීට් වෙච්ච එකත් මගේ channel එකේ reach ගොඩක්ම අඩු වෙන්න බලපාපු ලොකු හේතුවක්. ඉතින් යාළුවනේ මේ වීඩියෝ මම ඔයාලට ගෙනාවේ මගේ views 300කේ. නැත්තම් views 3 ලක්ෂ පහු කරපු views 3 ලක්ෂ 10000ක් විතර ගියපු වීඩියෝ එකකට මට YouTube එකෙන් ගෙවපු revenue එක ගැන. ඉතින් ඒ ලැබිච්ච revenue එක වගේම තමයි ගොඩක් දේවල් මගේ channel එක ගැන මම කතා කරා. ඉතින් යාළුවනේ මම මගේ channel එකේ ඉස්සරහට අප්ලෝඩ් කරන්න හිතාගෙන ඉන්නේ ගොඩක්ම travel video, travel vlogs video. ඔන්න ඉස්සරහට මගේ channel එකෙන් ඔයාලට ලස්සන වීඩියෝ ගොඩක් ගේනවා.
ඉතින් යාළුවනේ ඔයාලා මේ වීඩියෝ බලන්න මගේ channel එක subscribe කරලා නැතුව නම් මගේ channel එක subscribe කරලා notification bell icon එක click කරලා තියාගන්නයි කියලා ආදරෙන් ඉල්ලනවා. ඉතින් යාළුවනේ මේ වගේම ලස්සන වීඩියෝ එකකින් අපි ආයෙත් හම්බෙමු. ඔයාලට සුබ දවසක්.